හලෝ සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මම මේ වියට්නාම් වල කරන 3 වෙනි වීඩියෝ එක. කලින් වීඩියෝස් දෙක බැලුවේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාන්නම් ගිහිල්ලා බලන්න. අද දවස් අපි වෙන් කරලා තියෙන්නේ හැනොයි සිටි එකේ ඇවිදින ගමන් shopping malls කිහිපයකට ගිහිල්ලා බලන්න. වියට්නාම් වල කැපිටල් සිටි එක තමයි හැනොයි කියන්නේ. හරිම කලර්ෆුල් වයිබ්‍රන්ට් සිටි එකක්. සමහර පැති දකින්නකොට නිකන් අපේ පිටකොටුවේ ගතියකුත් තියෙනවා පොඩ්ඩක්. පාරේ ඇවිදන් යනකොට වැඩිපුරම දකින්න ලැබෙන්නේ කෑම කඩ. අනිත් එක කොෆි ඇන්ඩ් බියර් කැෆේස් උත් මෙහි හරියට දකින්න ලැබෙනවා. වියට්නාම් වල පාවිච්චි වෙන කරන්සි එකට කියන්නේ වියට්නාම් ඩොන් කියලා. සාමාන්‍යයෙන් මේ දවස්වල නම් ශ්‍රී ලංකාවේ රුපියලක් කියන්නේ වියට්නාම් ඩොන් 86ක් විතර වෙනවා. ලංකාවේ අපිට වියට්නාම් ඩොන් හොයාගන්න ලේසි නෑනේ. හොඳම වැඩේ පුළුවන් නම් US ඩොලර්ස් අරගෙන එන්න. හැනොයි සිටි එකේ ඕන තරම් තියෙන මනි එක්ස්චේන්ජර්ස්. ඕගොල්ලෝ අරන් එන ඩොලර්ස් ඔක්කොම එයාපෝට් එකෙන් මාරු කරන්න එපා. අතේ වියදමට වියට්නාම් ඩොන් ඕනේ හින්දා එයාපෝට් එකෙන් පොඩි ඩොලර් ප්‍රමාණයක් විතර මාරු කරගන්න. සමහර වෙලාවට හොටෙල් එකෙන්ම ඕගොල්ලන්ට කරන්සි එක මාරු කරගන්න පුළුවන්. හැනොයි කියන්නේ වියට්නාම් වල හරිම බිසි සිටි එකක්. මෙහි වැඩිපුරම පාරේ දකින්න ලැබෙන්නේ මෝටර් බයිසිකල්ස්. පුරුද්දක් විදියට මෙහි ඉන්න කට්ටිය වැඩි මාර්ග නීති අනුගමනය කරන්නේ නැහැ. රෙඩ් ලයිට් එක තිබ්බත් ඒගොල්ලෝ ඔහේ යනවා. ඉතින් අපි පරිස්සමෙන් පාරේ යන්න ඕනේ. පාර ක්‍රොස් කරනකොටත් ඒගොල්ලෝ නවත්තයි කියලා නම් හිතන්න එපා. තමුන්ගේ පරිස්සම තමුන් බලා ගන්න ඕනේ. මෙහි කෑම බීම නම් ගොඩාක් ලාභයි. නමුත් ඇඳුම් වල නම් අපි එහෙම ලොකු ලාභයක් දැක්කේ නැහැ. ඒක නිසා අපි වැඩි ඇඳුම් නම් ගන්න ගියේ නැහැ shopping කරද්දී. මේගොල්ලන්ගේ 80 වෙනි නිදහස් දිනය සමරන්න තමයි මේ පාරවල් ඔක්කොම සරසලා තියෙන්නේ. නිදහස් දිනේ තියෙන්නේ සැප්තැම්බර් 2 වෙනිදා. මම මේ වීඩියෝ එක කරේ අගෝස්තු 29 වෙනිදා. මේ අවුරුද්දේ සමරන්නේ විශේෂ නිදහස් දිනයක් නිසා ඒගොල්ලෝ හැම තැනම පාරවල් සරසලා ලස්සන ඒගොල්ලන්ගේ නැෂනල් කිට් එක ඇඳගෙන හැම තැනම ෆොටෝස් ගන්න එක අපිට දකින්න තිබ්බා. ඒ වගේම මෙදා හවස ඒගොල්ලෝ ලොකු මාර්ච් එකකුත් කරන්න ප්ලෑන් කරලා තියෙනවා කියලා අපිට හොටෙල් එකකින් කිව්වා. හවස් වෙද්දි පාරවල් වහනවා කියලාත් කිව්වා. අද හවසට අපි තව විශේෂ තැනකට යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. බලමු මේ වැඩේ අපිට කරගන්න පුළුවන් වේද කියලා. මේ දවස්වල මෙහි වෙදර් එක ලංකාවට ගොඩක් සමානයි. ඉතින් හරිම රස්නේ. මේ sugar cane drink එක දැකලා මට ඒක try කරලා බලන්නම හිතුණා. මම වීඩියෝස් වල දැකලා තියෙනවා මේක ගොඩක් අය try කරනවා මෙහි ආවම. ඒ වෙලාවෙම උග්ගහ මේ මැෂින් එකට දාලා crush කරලා juice එක හදලා තමයි දෙන්නේ. මෙහි තියෙන එක විශේෂත්වයක් තමයි බීම වලට ඒගොල්ලෝ ගොඩක් ice දානවා. ඒකට එක හේතුවක් මෙහි තියෙන රස්නේ. අනිත් හේතුව තමයි ඒගොල්ලන්ගේ drinks හරිම සාන්ද්‍රණය වැඩි. අයිස් තිය කරගත්තේ නැත්නම් ටිකක් බොන්න අමාරු ගතියක් තමයි තියෙන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ හැනොයි වල තියෙන ලොකු මාකට් එකකට. මේකේ නම ඩොන් සුවාන් මාකට්. මන් දන්නේ මන් නම කිව්වා හරිද කියලා. මෙතන සමහර කඩවල බඩු විකුණන්නේ තොග ක්‍රමයට විතරයි. අනිත් කඩවල අපිට බාගේන් කරලා හොඳ ප්‍රයිස් එකකට බඩු ගන්න පුළුවන්. හැබැයි ඔය බ්‍රෑන්ඩඩ් බඩු ගන්න බලන කෙනෙක් නම් මෙතන හරියන්නේ නැහැ. මෙතන ඉතින් බබාලට ඕන කරපු ස්ටේෂනරි අයිටම්ස් ටිකකුයි සෙල්ලම් බඩු වගේකුයි විතරයි අපි ගත්තේ. ඒ මාකට් එකේ තව කාලය ගත කරන එක තේරුමක් නැහැ කියලා හිතන හින්දා ටැක්සි එකක් බුක් කරගෙන අපි ආවා ලොටේ මාර්ට් එකට. ලන්ච් ටයිම් එකත් ආපු හින්දා අපි දැන් කෑම කන්න තැනක් තමයි බැලුවේ. ඔයගොල්ලෝ උඩ පනින නූඩල්ස් දැකලා නැත්තම් ඔන්න බලාගන්න. මේ කේක් ෂොප් එකේ තියෙන කේක්ස් දැකලා දුව වරන් යන්න හරිම අමාරු නා. බලන්නකෝ ඒ වගේ තියෙන ලස්සන. අන්තිමට මේ රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා අපි නූඩල්ස් වගේක් තමයි ඕඩර් කරේ. නූඩල්ස් කිව්වම ඒගොල්ලන්ගේ ලොකු වෙරයිටි එකක් තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි රයිස් නූඩල්ස් කියන්නේ. ලන්ච් එකෙන් පස්සේ අපි අයිස්ක්‍රීම් සන්ඩේස් ගත්තා ඩෙසර්ට් එකට. මෙහි අයිස්ක්‍රීම් වල පැණි රස ගොඩක් අඩුයි. ලංකාවේ පොඩි අයට අපි වැඩි අයිස්ක්‍රීම් දෙන්න කැමති නැති හින්දා මෙහෙදී ඒගොල්ලෝ හිතේ හැටියට අයිස්ක්‍රීම් නම් කෑවා. ලන්ච් එකෙන් පස්සේ තව කාලේ නාස්ති කරන එක අපරාධි කියලා හිතන හින්දා අපි හොටෙල් එකට යන්නේ නැතුව කෙලිම ලොටේ මාර්ට් එකේ ඉඳන්ම අපි හවස යන්න හිටපු ගමන ගියා. දැන් මේ අපි එතනට ඇවිල්ලා ට්‍රෑම් එකක යන ගමන් ඉන්නේ. මෙතනට කියන්නේ මෙගා ග්‍රෑන්ඩ් වර්ල්ඩ් කියලා. මේක තියෙන්නේ ඕල්කෝට් එකේ ඉඳන් කිලෝමීටර් 20ක් විතර දුරින්. මම වැඩිය ලංකාවේ ටුවරිස්ට්ලා මේ පැත්ත කවර් කරනවා නම් දැකලා නැහැ. ඒක නිසා මෙතනට ඇවිල්ලා බලන්නම මට හිතුණා. මේක ඇවිල්ලා ලොකු කම්ප්ලෙක්ස් එකක්. යුරෝපියන් ඇන් වියට්නාම් තීම් එකට තමයි මේක හදලා තියෙන්නේ. මේ කම්ප්ලෙක්ස් එක හෙක්ටයාර 500ක් විතර ලොකුයි. ටැක්සි එකකින් ඇවිල්ලා අපිව එන්ට්‍රන්ස් එකෙන් ඩ්‍රොප් කරලා ගියාට අපිට ඇතුලේ පයින් ඇවිදින්න බෑ. මෙතනට එන්ට්‍රන්ස් ෆ්‍රී වුණාට අපි ට්‍රෑම් එකක් හයර් කරලා මේක ඇතුලේ පැයක විතර ටුවර් එකක් කරොත්
රුපියල් 5500ක විතර චාර්ජ් එකක් යනවා. ටුවරිස්ලා එනකම් බලන් ඉඳලා මෙතන කට්ටිය ට්‍රෑම්ස් ප්‍රමෝට් කරනවා. අපි ට්‍රෑම් එකක් බුක් කරලා තමයි ඉතින් මෙතන තියෙන තැන් බලන්න ගියේ. මේ දැන් අපි පාස් කරගෙන යන්නේ එතන තියෙන ආටිෆිෂල් බීච් එකක් එක්ක තියෙන තීම් පාක් එකක්. අපි ඒකට නම් ගියේ නැහැ. ඒක පෙනුමට නම් හරිම ලස්සනයි. නමුත් අපිට යන්න වෙලාව මදි. ඉතින් අපි හවස් වෙලානේ ගියේ. මෙහි සමහර ස්ට්‍රීට්ස් තියෙනවා එක එක රටවල් වලට ඩෙඩිකේට් කරලා. එක පැත්තක් තියෙනවා වෙනිස් වගේ හදලා තියෙන්නේ. එතනට කියන්නේ වෙනිස් ඉන් වියට්නාම් කියලා. තව අපි දැක්කා හොංකොං ස්ටයිල් එකට, කොරියන් ස්ටයිල් එකට, චයිනීස් ස්ටයිල් එකට හදපු ස්ට්‍රීට්ස්. මේ වගේ එකක්. ලයිට්ස් එහෙම දාලා ලස්සනට තියෙනවා ඉතින්. ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ මාර්ච් එකට පාරවල් වහනවා කියපු හින්දා වෙන්නේ නැති කට්ටිය සෑහෙන අඩුවෙන් හිටියේ මෙතන. එතන තියෙන පාක් එකක නවත්තලා ඉන්නකොට අහම්බෙන් දැක්ක බැඩ්මින්ටන් කෝට් එකක් තියෙනවා. අපේ පුතාට ඉතින් බැඩ්මින්ටන් කෝට් එකක් දැක්කම ඉන්න බෑනේ. එතන ගිහිල්ලා ප්ලේ කරන අයත් එක්ක කතා කරලා එයාත් ගියා සෙල්ලම් කරන්න. ඒගොල්ලොත් හරි කැමති වුණා මෙයාත් එක්ක සෙල්ලම් කරන්න. මං හිතන්නේ මේ කම්ප්ලෙක්ස් එක ඇතුලේ ඇපාර්ට්මන්ට්ස් උත් තියෙනවා. රෙසිඩෙන්ෂල් ඒරියා එකක් වගේ. ඒකේ ඉන්න අය වෙන්න ඕනේ මේ ප්ලේ කරන්නේ. විස්තර නම් අහන්න ගියේ නෑ අපි. සෙල්ලම් කරලා වුණාට පස්සේ අපි ආවා වෙනිස් වගේ තියෙන ඒරියා එකට. එතන කැනල් එකක් හදලා තියෙනවා. ගොන්ඩෝලා රයිඩ්ස් උනත් යන්න පුළුවන් සල්ලි ගෙවලා. ලස්සන මෙරික රවුන්ඩ් එකකුත් තිබ්බා එතන. සෙනග නැති හින්දා වෙන්නේ නැති ඒක ස්ටාර්ට් කරලා තිබුණේ නැහැ. එතන තිබුණා වින්කොම් මෙගා මෝල් කියලා හයි එන්ඩ් shopping mall එකක්. අපි ඒක ඇතුළට ගිහිල්ලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඒකේ අපි ටිකක් shopping කරලා ටැක්සි එකක් දාගෙන ආවා හොටෙල් එකට. මේ ඊළඟ දවසේ උදේ. අපි හැනොයි වල ඉන්න අන්තිම දවස තමයි මේ. අපි කලින් දවසේ මෙගා ග්‍රෑන්ඩ් වර්ල්ඩ් එකේ ඉඳන් එනකොට ගොඩක් පාරවල් වහලා සෙනක සෑහෙන පාරවල් වල පිරීලා හිටියා මාර්ච් එකට ආපු අය. ඇත්තටම කිව්වොත් එන්න ටැක්සි එකක් හොයාගත්තත් බොහොම අමාරුයි ගෙතනින්. ගොඩක් දුර ඇවිදලා ඉතින් කොහමරි හොටෙල් එකට ඇවිල්ලා මහන්සියත් එක්ක නිදාගත්තා. ඊට පස්සේ දවසේ තමයි අපි මේ දැන් උදෙන්ම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවේ එළියට. මේ අපි දැන් කන්නේ බන්චා කියලා කියන වියට්නාමීස් කෑම. මේකත් අනිවාර්යෙන් try කරන්න ඕනේ කියලා ලිස්ට් එකේ තිබිච්ච එකක්. ඒක කන විදිය දන්නේ නැති හින්දා අපි YouTube කරලා බලලා තමයි අත්‍තරම කෑවේ. මේක සෙනසුරාදා දවසක්. අපි හවස ඩැනෑන් වලට යන්න ඕවර්නයිට් කැබින් බස් එකක් බුක් කරලා තියෙන්නේ. බස් එකට බෝඩ් වෙන්න තියෙන්නේ හවස 6:45ට. ඉතින් අපි උදෙන්ම හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා ලගේජස් ටික කැෂි එක ළඟ තියලා තමයි මේ ඇවිදින්න යන්නේ. අපිට මුළු දවසම තියෙනවා ඉතින් අද හැනොයි වල ඇවිදින්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ හැනොයි වල ප්‍රසිද්ධ නෝට් කොෆී කියන කැෆේ එකට. ඒකේ හැම බිත්තියක්ම එතනට ආපු අය ලියපු නෝට්ස් වලින් පිරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඒකේ විශේෂත්වය. අපි එතනින් ඕඩර් කරා සෝල්ට් කොෆී. ඊට පස්සේ අපිත් නෝට්ස් කිහිපයක් ලියලා බිත්තියේ ඇලෙව්වා. නෝට් කොෆී කැෆේ එක ඉස්සරහම තියෙනවා කියම් ලේක් එක. ඊට පස්සේ අපි එතනට ආවා වටපිටාවේ මොනවද වෙන්නේ කියලා බලන්න. නිදහස් දිනේ සමරන අය තමයි ඉතින් හැමතැනම ඉන්නේ. අපි මෙහෙදි දැකපු එක විශේෂත්වයක් තමයි වියට්නාම් වල මිනිස්සු ඇති කරන්නේ මේ වගේ චූටි ටොයි ඩොග් කැටගරි එකේ බල්ලෝ. හරි ෆැන්සි ලුකින් ඉතින්. සමහර අයගේ ඇඟේ එක එක තැන් කලර්ස් වලින් ඩයි කරලා. ඒ බල්ලොත් ඒගොල්ලන්ගේ ඕනර්ස්ලට හරිම කීකරුයි. අපි අඬ ගැහුවට ළඟට එන්නේ නෑ ලේසියෙන්. මේ ඇවිල්ලා ඕල් කෝට් එකේ තියෙන ප්‍රසිද්ධ චර්ච් එකක්. ඒක ඇතුළට නම් යන්න දෙන්නේ නෑ කාටවත්. ගොඩක් අය කරන්නේ එතන ෆොටෝස් ගන්න එක තමයි. ඒකේ නම සෙන්ට් ජෝසෆ්ස් කැතීඩ්‍රල් චර්ච්. සිටි එකේ ඇවිදගෙන යන ගමන් කාපු බීපු දේවල් තමයි ඉතින් මේ තියෙන්නේ. කොහමද මේ රෝල්ස් රොයිස් එක? එකක් නෙමෙයි එතන දෙකක්ම තිබුණා. උදේ වරුවෙම ඇවිදලා දැන් ඉතින් හරිම මහන්සි. මසාජ් එකක් ගන්න හිතුවා අපිට හවස බස් එකට තව වෙලාව තියෙන හින්දා. ඉතින් අපි 4 දෙනාම ෆුට් මසාජ් එකක් කරගත්තා. අද කැබින් බස් එකේ අපි යන්නේ හොයියන් වලට. ඩැනෑන් සිටි එක පාස් කරලා තව විනාඩි 45ක විතර දුරක් තියෙනවා හොයියන් වලට. අපි ඩිසයිඩ් කරලා තියෙන්නේ හොයියන් වලත් එක රැයක් ගත කරන්න. හොයියන් වල කරපු වීඩියෝ එක මම වෙනම ලොග් එකකින් ඊළඟට අරන් එන්නම්. මේ මසාජ් එක කරන අතරේ මේගොල්ලෝ මට මැනිකියුර් එකකුත් කරගමුද කියලා ඇහුවා. මම ලංකාවෙන් කරගෙන ආපු නේල්ස් දැන් නිකන් ෆේඩ් වෙලා වගේ හින්දා මට හිතුණා ආයෙසරක් කරගන්න. ඒගොල්ලෝ කොච්චර කාර්යක්ෂමද කියනවා නම් ෆුට් මසාජ් එක යන අතරේ මගේ නේල්ස් වල වැඩෙත් පටන් ගත්තා. හරිම සිම්පල් විදිහට පට ගාලා මේ ගර්ල් මගේ ජෙල් නේල් ෆිලිං එක කරා. මේගොල්ලෝ වැඩට නම් හරිම දක්ෂයි. මේ තියෙන්නේ මගේ ෆයිනල් අවුට්කම් එක. ලංකාවේ කරපු නේල්ස් වලට වඩා මේක නීට් ඇන්ඩ් නයිස් කියලා මට හිතුණා.
ඒ වැඩ ටික ඉවරුණාට පස්සේ අපි ආවා අපේ බස් ස්ටේෂන් එකට. ලගේජස් ටිකත් හොටෙල් එකෙන් අරගෙන හරියටම ටයිම් එකට ආවා. මොකද මේගොල්ලෝ වෙලාවට වැඩ කරනවානේ. මේ කැබින් බස් එකේ යන එක්ස්පීරියන්ස් එකත් මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු එකක්. බස් එකට නගිනකොටම ඒගොල්ලෝ අපිට ෂූස් ගලවලා වෙනම බෑග් එකකට දාගන්න දෙනවා. මේකේ අපර් කැබින් ලෝවර් කැබින් කියලා තට්ටු දෙකක් තියෙනවා. මේ කැබින් බස් එකත් මම බුක් කරේ 1togo.com එකෙන්. අපි 4 දෙනාටම කොස්ට් එක 48000ක් විතර ගියා. ෆ්ලයිට් එකක ලගේජ්සුත් එක්ක යන්න ගියා නම් අනිවාර්යෙන් 75000කට එහා යනවා. ඉතින් මේක අපිට නිදාගෙනනේ යන්න තියෙන එළි වෙනකම්ම. සීට්ස් තියෙන්නේ නිකන් ඇඳක් වගේ හින්දා අපිට හොඳට පහසුවෙන් නිදාගෙන යන්න පුළුවන්. ෆෝන් charge කරගන්න charging points උත් තියෙනවා. ඉතින් පැය 12ක 16ක ගමනක් වුණත් බය නැතුව යන්න පුළුවන්. ඒ හැම කැබින් එකකටම කර්ටන්ස් තියෙනවා. ඉතින් අපේ ප්‍රයිවසි එක තියාගන්න පුළුවන් කර්ටන් එක වහලා. යන ගමන් ඒගොල්ලෝ රිෆ්‍රෙෂ්මන්ට් සෙන්ටර්ස් වල නවත්තනවා පැය 3න් 3ට වගේ. අපිට නම් ඉතින් හොඳට නිින්ද ගියා. මම උදේ පාන්දරම නැගිටලා බලනකොට මෙන්න මේ වගේ වීව් එකක් තමයි පේන්න තිබුණේ. මේ දැන් අපි පාස් කරගෙන යන්නේ හුවේ කියන සිටි එක. මම දැකලා තියෙනවා ගොඩක් ටුවරිස්ට්ලා මෙහෙත් ට්‍රැවල් කරනවා. යන ගමන් කොහොම හරි ඒකත් බලාගෙන යන්න පුළුවන් වුණානේ. ඉතින් මේ ලොග් එක මම මෙතනින් නවත්තනවා. ඊළඟ ලොග් එකකින් හම්බ වෙනකන් ගිහලා එන්නම්. ටේක් කෙයාර්. බයි.